මේ සිද්ධිය කියන්නේ මොකක්ද කොහොමද උනේ කියලා. මේක 2025 නොවැම්බර් මාස 3 වෙනි දින සඳුදා උදේ 6:10ට පළවෙනි කෝල් එක එනවා. ඒ අරාබි විදුහල ජමාලියා අරාබි විදුහල සිල්මියාපුර බොරගස්. ඒ ප්‍රදේශයේ ඉඳලා ඒ පූජකවරයෙක් ලව්වා මේ පියාගේ අංකයට දුරකථන ඇමතුමක් දෙනවා. ඔයාගේ පුතාට පොඩ්ඩක් අසනීප ඇවිල්ලා බලලා යන්න. මැරලා කියලා නෑ. මේ බෙල්ල වැරදාගෙන කියලා නෑ. උංගොඩ මවණේක කොන්ජම් සෝමිල්ල වන්ද පාතිට පොංග. පියානේ 6:10ට ඇහුවා 6:30 6:40 වෙනකොට ගෙදරින් පිටත් වෙලා යනවා. යනකොට වාහනේ කැඩෙනවා. ඒ අතරතුරදී 6:10යි 6:30යි 6:40 තුරදී ඒ ඇතුළත් ඒ කාලෙත් වේලාව තුලදී ගමේ නොයෙක් ප්‍රදේශවල තුලින් පියාට දුරකථන ඇමතුම් හම්බ වෙනවා. අන්න මදරසායකේ ළමයෙක් මැරිලාලු. සියදිවි හානි කරගෙනලු. එයා බෙල්ලේ වැලදාගෙන කියලා කියනකොට මේ මනුස්සයාට අප්සෙට් මගේ ළමයාට අසනීපයි කියලා කිව්වා. ඊට පස්සේ එතනට යනකොට භාග්‍යයක් දුර යනකොට පියාට කියනවා භාග්‍යයක් දුර යනකොට පියාට කියනවා ඔයා බොරගස් පල්ලිය ළඟට එන්න. ඊට පස්සේ තව කෝල්ලයක් එනවා නුවරඑළිය රෝහලට එන්න කියලා. එතකොට තමයි මේගොල්ලන් මේ කියන්නේ මානස විකෘති වෙලා ඒගොල්ලන් මානසික වැටිලා අඬනවාද මැරිලාද පුතා මරලාද මේ අදහසින් ඒගොල්ලන් යනවා ඒ සැකේ යනකොට එතන ඉන්නවා වැඩි හිටියෝ ඉන්නවා ආගමික නායකයෝ ඇවිල්ලා ඉන්නවා එතන ප්‍රධානියෙක් ඇවිල්ලා ඉන්නවා එයා ගම්පොළ ගෙලියෝය ප්‍රදේශේ ඉඳලා එච්චර ඉක්මනින් ඇවිල්ලා තිනවා නුවරඑළියට එහෙනම් එයාට ඊට වඩා වේලාසනින් එයා දැනුවත් වෙලා තිනවා එතන හිටපු හොඳ දානපතියෙක් ඉන්නවා පොලිසියත් එක්ක ළඟම සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා. එයා පාන්දර 2 ඉඳලා මගේ බිරිඳ කිව්වා දවස් දෙකක් හරි ගිහිල්ලා මේ ඇඳුම් ටිකක් දීලා යවලා තියෙනවා. දවස් දෙකක් ගිහිල්ලා හරි කමන්නේ මේ වැඩ ටික සම්පූර්ණ කරලා දීලා එන්න. පාන්දර 2ට එයාට කොහොමද දන්නේ මේම සිදුවීමක් වුණාද කියලා. එයාගේ කටින් කියපු වචන මේ පියා කියපුවා. මේ ඔක්කොම පරස්පර වෙනස්. මේවා සැකයි. මේවා ගන්න. මේ පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කියලා අසාධාරණයට කඩ යන්න කාටවත් දෙන්න බෑ. මේක ඇවිල්ලා පොලිසියට ලියලා දුන්නු රටක්වත් සල්ලි තියෙන කට්ටියට ලියලා දුන්නු රටක්වත් නෙමෙයි මේක ඇවිල්ලා අපේ හැමෝටම අයිති රටක් එච්චරයි සාමාන්‍ය අපිස්සකාද ඔබතුමාගේ පරීක්ෂණ තාම සිදු වෙන්නේ නැද්ද නැත්නම් මරණ පරීක්ෂණ වාර්තාව cause of death එක තාම දීලා නැහැ ඒක විවෘත තීන්දුවක් ඒකට කාලයයි ඒ ගැනත් අපිට කඩිනමින් තීන්දුවක් ඕනේ කඩිනම් පරීක්ෂණයක් ඕනේ හොඳ පරීක්ෂණයක් ඕනේ අපේ විශ්වාසය කඩ කිරලා තියෙනයි කියලා කිව්වොත් පියාගෙන් මරණ පරීක්ෂණ වාර්තාව ඒ දෙන අධිකරණ නිලධාරි තුමිය අඬගාලා කියලා දෙනවා ඔයාගේ පුතාගේ බෙල්ලේ කටු කැඩිලා නැහැ නහර වලට අප්සෙට් වෙලා නැහැ ඇයි ගෙල වලලාගෙන මිය ගියා යයි කියලානේ අරන් ගියේ ඒ ගෙල වලලා ගැන කියනවනම් එතනදී ෆොටෝ එකක් අරන් තියෙනවා වීඩියෝ එකක් අරන් තියෙනවා 119 පොලිසියට කියලා තියෙනවා මේ කිසිම දෙයක් වෙලා නැහැනේ එතකොට ඒගොල්ලන්ට කතාවක් කියන්න පුළුවන් අපිට මේම උනාගේ කතා සොල්ලේලු කතාවක් කියන්න පුළුවන් ඒක අපිට පිළිගන්න බෑ වෙලා තියෙන්නේ මරණයක් ඒත් පොඩි එකෙක්ගේ මරණයක් මේක අත්හැරලා දෙන්නේ නැහැ පාර්ලිමේන්තුව අසලට ගිහලා අපි කෑ ගහලා මේකේ ගන්න ඕන තීන්දුව අපි ගන්නවා එච්චරයි අපරාධ වෙන මේක ලබා දෙනවා ඔබතුමා නම කියන්න මගේ නම මොහමඩ් ඉස්මත් වත්තල උන්පිටිය මම සමාජ ක්‍රියාකාරියෙක් මරණ සම්බන්ධව වැඩ කරන කෙනෙක් හොඳට දන්නවා අපිට මේ මොනොත් මේ කොයි ඩිසයින් එකේ මරණයක්ද කියලා ඒක අපිට අදා ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක අපිට තියෙනවා නමුත් ඒක වැරදි පැත්තට කවුරු හරි යොමු කරනවා නම් අපි කවදාවත් අත්හැරලා දෙන්නේ නැහැ එයා මෞලවි වේවා එයා ආරක්ෂක පැත්තේ වේවා එයා දානපතියෙක් වේවා ලොකු තනද කවුරුණත් අපිට වැඩක් නැහැ මේ රට ඊට පස්සේ යන්න ඕනේ කෙලින් එච්චරයි කියන්න දෙන්නේ අද වතින්ම ආදරේ මම මට WhatsApp එකට දාන්න